iPhone 17 Pro එක ඕඩර් කරා. දැන් ෂොප් එකට යන්න ඕනේ ගේන්න. ෆෝන් එක ගින වෙබගේ තියෙන ඉක්මනට යන්න ඕනේ මේ 8:35 විතර වෙලා තියෙන වෙලාව 9ට වහනවා ෂොප් එකේ. මම මෙච්චර වැඩ කර කර හිටියා. දැන් ඉවරුනේ. ඕඩර් එක දාලා තියෙන ෆෝන් එක කලෙක්ට් කරගන්න විතරයි තියෙන්නේ. අපි යමු. ෂොප් එක ගන්න වැඩි ඉස්සයි තියෙන්නේ හරියටම පට ගාලා යන්න ඕන. මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ මගේ වීඩියෝ බලනවා නම් මේ කොහෙද ඉන්නේ කියලා. ඇක්‍රොපෝල් shopping mall එක ගාවට ඇවිල්ලා ඉන්නේ. මේක Euronics කියන ෂොප් එකෙන් තමයි මම උඩේ දාලා තියෙන්නේ. ඉතින් ඇක්‍රොපෝල් ලට්වියාවේ තියෙන ලොකුම shopping mall වලින් එකක්. මේ තියන්නේ Euronics electric එහෙම නැත්නම් electronic බඩු වර්ග ගන්න මෙහි තියෙන මේ ලොකුම shop එකක් තමයි Euronics කියන්නේ. I have made a purchase. Can I collect it now? 1157 99135. Your document? Okay. No. One I have last piece. Okay. In this store, right? All the same, yeah. Okay. I can buy last one. Okay. So what about the receipt? Do I need to? You got in your email address. Okay. Today or tomorrow? ෆෝන් එක කලෙක්ට් කරගත්තා ෆ්‍රෙන්ඩ්ස්. බලන්න යුරෝ 1600කට මෙච්චරයි. සල්ලි වෙදන් ගන්න ක්‍රමද නැත්තේ නේද? මම හිතුවා සාමාන්‍යයෙන් ටිකක් තියෙයි කියලා. බොක්ස් එක හරිය ටිකක් ලොකුවට. ඔය මෙච්චරයි තියෙන්නේ. විනාඩි 5ක් ගියේ නෑ වැඩේ කරගන්න. අපි කාර් එකට ගිහලා අන්බොක්ස් කරලා බලමු. ඇක්‍රොපෝල් ආවම මුණ පාන ලොකු සිද්ධියක් තමයි මේ පාගින් එකේ වාහනේ දාපු තැන මතක නෑ. දැන් මම කලබලෙන් දාලා ගියේ. දැන් නම් මට ඇත්තටම මතක නෑ. මං හිතන්නේ මම ඇතුළට ගියේ මේ පැත්තෙන්. ඒ කියන්නේ මේ ලයින් එකේ තියෙන්න ඕන. සිරාවට අරතින් ගෙදර ගිහලා අන්බොක්ස් කරනවද කාර් එකේ අන්බොක්ස් කරනවද සෑහෙන ප්‍රශ්නයක් මම මේ කල්පනා කරනවා මෙතරම කරමු තාම මොකටද ගෙදර යන්නේ ලොකු දෙයක් නැහැ ඉතින් බොක්ස් එකේ පේනවනේ පොඩ්ඩයි ඒ කියන්නේ ලොකු ගණකමක් නැහැ පොඩි ගණකමක් තියෙන සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් පොඩ්ඩෙන් සින්දු ඔෆ් කරන්න මට මේ කොපිරයිට් අදිනවා සින්දුව එහෙම වුණොත් වීඩියෝ එක
ඕකේ ඉතින් බොක්ස එක මෙම තියෙන මම මේවා අන්බොක්ස් කරන වීඩියෝ මේ රිවියව් කරන්න ම දන්න ම මේ නිකන් ගත්තක පෙන්න්න හරිද බොක්ස එක මෙච්චරයි ලොකු දෙයක් නෑ ඉතින් අපිට ඉස්සර චාර්ජය සරෝමය ඉතින් iPhone ඇත් එක්කාව දැන්වෙන්න නැති හින්දා මංහිතන කේබල් එක විතරක් හරි එන ඇතිනේ මට සිවරණයකත් ඒකින්ද ඉතින් අර ලොකු දේවල් දාන්න තරම් ඉඩක් අවශ්‍ය නැති හින්දා බොක්ස එක මේ ෆෝන් එකයි එතකොට අර පේපර්වර්ක්ස් ටිකක් විතරක් තමයි ඇතුළ ඇත්තේ හින්දා මෙච්චර පොඩියට බොක්ස එක තියෙන ලොකු දෙයක් නෑනේ ඉතින් මෙච්චරයි තියෙන බොක්ස එක සයිස් එක පේනානේ මෙච්චරයි ඉතින් යුරෝ 1600ක් වුණා මේක 1600ක් කියන්නේ රුපියල් වලින් කීයද එන්න බලන්න මං හිතන්නේ මේ වෙනකොට යුරෝ එක 1000 යුරෝ එක 360ක් විතර වෙන රුපියල් අපි වැඩි කරමු 360 වැඩි කිරීම මේක හරියටම 1599යි පන්ලක්ෂ 75640යි ඉතින් මෙන්න මේ වගේ ගාණක් කළා තියෙනවා මේ චූටි පෙට්ටියට නෙමෙයි iPhone එකට iPhone 17 Pro 512GB version එක ඇතරම 512 ගත්තේ මොකද මම වීඩියෝස් ඉතින් එහෙම කරන්න බලාපොරොත්තු වෙන හින්දා ඔය පරණේම ආපහු එකතු වුණාම ඩිලීට් කර වාත වෙන්නේ නැතුව පොඩ්ඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා හිතුණා මේ 512 එක ගත්තා මොකද ඔය පරණ iPhone එකෙත් මම මේ iCloud එකට වෙනම මාසෙට ගෙවලා තමයි දැන් පාවිච්චි කරන්නේ ඒකත් කරදරයි ඉතින් data නැති වෙලාවට මේ ලෝඩ් කරගන්න එහෙම එපා වෙනවා අවශ්‍ය ෆයිල් එකක් ඉතින් ඒකෙන් තමයි 512 එක ගන්න හිතුවේ mainly ඒ අරන් ඉතින් Pro Max එක ගන්න නැතුව Pro එක ගන්න හිතුවේ මං කැමති නෑ Pro Max එකේ size එකට විශේෂයෙන් මං කලින් පාවිච්චි කරගෙන හිටියේ 12 mini එකක් iPhone 12 mini ඉතින් මේ ෆෝන් එක ගොඩක් අතර පුංචි හින්දා මට එකපාරට දැන් Pro Max එකකට ගියොත් මං කලින් ලොකු ෆෝන් පාවිච්චි කරා මේ iPhone 6 Plus එකේම අර හෙන size ෆෝන් එකම මම පාවිච්චි කරා නමුත් දැන් කාලයක් තිස්සේ අවුරුද්දක් විතර මම මේකට හුරු වෙලා තින්න හින්දා මට එකපාරට Pro Max එකක් අතර හුරු නෑ ඉතින් අතින් වැටෙන්න එහෙම chance එකක් තියෙන ඒකින්ද මේක Pro එකට තමයි මම මේ වැඩිපුර කැමති size එක සහ සාක්කුවේ දාගෙන ඉන්න ලේසි බරක් නෑ ලොකුවට ඉතින් ලේසින් තමයි Pro එක ගත්තේ නැත්නම් ඇත්තටම මට Pro Max එක ගන්න තිබ්බ නිකම්ම මේ ලොකු වෙනසක් නෑ ගානේ පුංචි වෙනසක් තියෙන්නේ කොටිම කියනවා නම් Pro Max එකේ 256GB එක මීටර් තරම් ගාන අඩුයි මේක ඇවිල්ලා 1599 1600යි අරක 1499ට කොහෙද තිබ්බා Pro Max එක ඉතින් Pro Max 256GB එක ඉතින් මේ ඒත් මම මේක ගත්තා මොකද මට පහසුයි පොඩි වුණාම අතර පහසුයි හරි අපි එහෙනම් මේක අන්බොක්ස් කරලා බලමු මෙතන තියෙන ස්ටිකර් එක එහා පැත්තේ ඉන්න වාහනේට අක්කා මගේ අන්බොක්සින් එක බල ඉඳලා හිනාවි යනවා දැන් හරි කැලේ දෙකයි ගලවන්න කලින් ෆෝන් එකේ ෆොටෝ එකක් ගාගමු ෆෝන් එකේ නෙමෙයි බොක්ස් එකේ මේ නම්බර්ස් තියෙනවා අර මේවා තියෙනවානේ හරි බොහොම පරිස්සමට අරගන්න ඕන wow ෆෝන් එක සත්‍ය කොහොමද බං මයික් එක මෙතනනේ බලන්න මයික් එක කට්ටියට හරියට ඇහෙන්නේ නැද්ද දන්නේ නැහනේ මයික් එක දිනනනේ හරි බලන්න සද්දේ ඇලුමිනියම් යුනිබොඩි එක ඕකේ ෆෝන් එක අතර ගමු මේ කේබල් එකක් තියෙනවා මං හිතන්නේ මේක යට පේපර්වර්ක්ස් ටික ඇති මෙතන USB type C to type C කේබල් එකක් තියෙනවා එතකොට අර SIM removal pin එකක් තියෙනවා
එච්චරයි බොක්ස් එකේ තියෙන්නේ අනිවාර්යයෙන්ම පේපර් වර්ක්ස් ටික මේකේ යට ඇති ඕක ඉතින් ඇදලා වැඩක් නැහැ ඉතින් ඕක බලන්න නැහනේ බොරුවට ගත්ත කියලා ඉතින් මේක තමයි අපිට වැදගත්ම කෑල්ල මෙන්න තියෙන iPhone 17 නම්බර් එක මතකත් නැහැ iPhone 17 Pro 512GB මේ කලර් එකේ dark blue නේ dark blue version එක ඉතින් අපි ස්ක්‍රීන් එකෙත් මේක ෂේප් එකේ පොඩ්ඩක් කරලා බලමු ඔයගලන්ටත් පේනවා ස්ක්‍රීන් එක නම් නියමයට තියෙනවා වගේ ෆෝන් එක ලං කරලා බලන්න ෆෝන් එක ඔන් කරලා බලන්න ඔන් කරමුනේ ලෝගෝ එක මේක ඇත්තටම අතර ගාන මං සතුටු වෙනවා මං Pro Max එකට ගියේ නැති එක ඇත්තටම මේක අතර ගාන මම දැන් අර 12 mini එක පාවිච්චි කළා මේක මට හොඳටම අතර ගාන වව් ස්ක්‍රීන් එක ලෝඩ් වුණා English region එක අපි දාමු ලැට්වියා කියලා country එල්ලකුර ගිස්මිස් වද අමතියෙන් පුඩි වෙලාක්කයි වගේ default medium large ඩිෆෝල්ට් ඇති ඇස් පේනවානේ ඕකේ මම මෙතනින් හට සෙටප් කරන්න නැහැ මොකද මට මේ ගෙදර ගිහිල්ලා හිමීට නිදාසය කරන්න ඕනේ පරණ ෆෝන් එකේ data ටික දාගන්න ඕනේ මෙතනදී පිස්සු කෙලලා මේක data ටික හරියට දාගන්න බැරුණොත් අපරාධයක් ඉතින් ඒකින්ද මෙතනින් එහාට මම කන්ටිනියු කරන්නේ මම හිතුවා වැඩන කියලා ස්ක්‍රීන් එක ලොක් කරා ඉතින් මේක තමයි මගේ අලුත්ම ෆෝන් එක ඉතින් බලාපොරොත්තු වෙනවා ඊළඟ අවුරුදු 2-3ක්වත් මේක අදින්න ඒකයි මම වැඩිපුර 512GB එකක් ගත්තේ ෆෝන් එක නම් අතර මරු වගේම ඇත්තටම තේරෙනවා ලිස්සන්න සුළුයි කියලා ඉතින් මම ඇත්තටම බෑක් කවර් එකකුත් ටෙම්පර්ඩ් ග්ලාස් එකක් මොනවාක්වත් ගත්තේ නැහැ ඒක අනිවාර්යෙන් ගන්න ඕනේ මම මේ ෆෝන් එකට මේ කවර් එකක් නම් ඕඩර් කරා දැන් ටිකකට කලින් AliExpress එකෙන් ඒත් අතන මට දැන් හිතනවා මේ මම දැන් අර shops එකෙන් වහලා ඉඳ ටක් ගාලා එළියට ආවේ හෙට මෙහෙ එකකුත් ගන්න වෙනවා අර කෙනක සති දෙකක් මේක මෙහෙම පාවිච්චි කරොත් ෂුවර් නෑ මොකද මේක ඇත්තටම අතර ලිස්සනවා අනිත් එක මෙහෙ මේ දවස්වල සීතලයි අපේ අත් කොයි වෙලාවෙත් ගල් වෙලා තියෙන එළියට ගියාම ඉතින් ෆෝන් එක අතර අහුවෙන්නෙත් නෑ වගේ සමහර වෙලාවට තේරෙන්නෙත් නෑ ඇඟිලි ඉතින් අනිවාර්යෙන් ඩ්‍රොප් වෙන්න chance එකක් තියෙනවා ඉතින් මේ ඒකින්ද අනිවාර්යෙන් බෑක් කවර් එක දාගන්න වෙනවා හරි ඕක තමයි ඉතින් ෆෝන් එකේ සීන් එක iPhone 17 Pro 512 version එක dark blue colour එක ඉතින් මේක මම ගත්ත ලැට්වියාවෙන් රීගා වලින් 1599යි යුරෝ 1600යි ෆෝන් එක රුපියල් වලින් 5,75,000 ගාණක් නේද ආවේ මට මතක නෑ ඔව් රුපියල් වලින් 5,75,640යි යුරෝ 1600යි ඉතින් ඔච්චර තමයි ෆෝන් එකේ කතාව ස්ක්‍රීන් එකට ආපහු මේක අලවලා පරිස්සමට ගෙදර යන්න තමයි තියෙන්නේ මේකට හෙට අනිද්දාම හෙටම බෑක් කවර් එකක් ගන්න වෙනවා හරි බොක්ස් එකේ වෙන මොනවක්වත් නැහැ බොක්ස් එකේ තියෙන්නේ පේපර් වර්ක්ස් ටිකයි ෆෝන් එක හරි පැත්තට දෙන්න නෑනේ මේ පැත්තට වැහුවා ඔච්චරයි ඉතින් මං කෙටියෙන් කියන්නම් ඔයගලන්ට කෙටියෙන් නෙමෙයි සරලව කියන්නම්
iPhone 17 Pro එක ගන්නවාට ලැට්ටිය දවස් කියක් වැඩ කරන්න ඕනද කියලා. උදාහරණයකට ගත්තොත් මං කොහොම දෙක් කියන්නේ ඒක ඉතින් ඔයා කරන ජොබ් එක අනුව ඩිපෙන්ඩ් වෙනවා. නමුත් අපි හිතමු සාමාන්‍ය ෆුල් ටයිම් ජොබ් එකක් කරන කෙනෙක්ට ලැට්වියාවේ ෆුල් ටයිම් ජොබ් එකක් කියන්නේ හරි හොඳ වයිට් කොලර් ජොබ් එකක්. අපි කියමු වයිට් කොලර් ජොබ් එකක් කියලා. වයිට් කොලර් ජොබ් එකක් කරන කෙනෙක්ට ෆුල් ටයිම් මං හිතනවා හැමෝටම වගේ මේක එක මාසෙක පඩියට වඩා අඩු ගාණක් කියලා. විශේෂයෙන් IT ෆීල්ඩ් එකට සාමාන්‍යයෙන් සැලරි රේන්ජ් එක ටිකක් වැඩි. එතකොට යුරෝ 1600ක් කියන්නේ සාමාන්‍යයෙන් මාසෙක නෙට් සැලරි එක කියන්නේ අතට ගන්න මුදලට වඩා අඩු ගාණක් කියලා මං හිතනවා හැමෝටම වගේ. නමුත් ජූනියර් රෝල්ස් වලට එහෙම නෑ. හැමෝම එහෙම හිතන්න එපා. ජූනියර් රෝල් එකකට එහෙම නෑ. නමුත් අපි මීඩියම් එහෙම නැත්නම් අපි ටිකක් සීනියර් පොසිෂන් එකක ඉන්නවා නම් සාමාන්‍යයෙන් මේක මාසෙකට අඩු ගාණකින් ඒ කියන්නේ අපේ මාසෙක පඩියට අඩු මුදලකට ගන්න පුළුවන් මේ ෆෝන් එක. ඇත්තටම දැන් මේක 512 version එක Pro Max නෑ 17 Pro එකේ 512 version එක 17 Pro එකේ 256 version එක වෙන්නේ 1350යි. ඉතින් ඒක මං හිතනවා කොහොමත් මාසික පඩියකට අනිවාර්යෙන් ගන්න පුළුවන් ගොඩක් අයට ෆුල් ටයිම් ජොබ් එකක් කරන ෆුල් ටයිම් වයිට් කොලර් ජොබ් එකක් කරන ඕන කෙනෙක්ට වගේ මං හිතනවා ඒක මාසේ පඩියක් ඇතුළත ගන්න පුළුවන් කියලා. ආෆ්ටර් ටැක්ස් උනත් ඒ කියන්නේ ග්‍රොස් සැලරි එක මෙහි ලොකු ගාණක් 130 ගාණක් කැපෙනවා ටැක්ස් එක. නමුත් ඒත් මං හිතනවා මේක මාසේ පඩියක් ඇතුළත ගන්න පුළුවන් කියලා. ඉතින් අපි දුම් පාර්ට් ටයිම් කරන කෙනෙක්ට පාර්ට් ටයිම් කරන බෝල්ට් ෆුඩ් ඩෙලිවරි එතකොට රෙස්ටොරන්ට් එක වැඩ කරන එහෙ කෙනෙක්ට උනත් මං හිතනවා මේක එක මාසයක පඩියකට ගන්න බැරි වුණත් සාමාන්‍යයෙන් මාසෙක හමාරක් විතර වැඩ කළා මේක ගන්න පුළුවන්. බෝල්ට් වගේ පදිනවා නම් ඉතින් අපිට ඕන විදිහට ෆුල් ටයිම් කියන්නේ රැය එළි වෙනකන් උනත් පැදලා වැඩිපුර හොයා ගන්න පුළුවන්. ඉතින් එහෙම කරන කෙනෙක්ට මං හිතනවා මාසයක් ඇතුළත අපි ටාගට් එකක් තියාගෙන වැඩ කරොත් හැබැයි ඉතින් අනිත් වියදම් ගැන මම කතා කරන්නේ නැතුව මේ කියන්නේ අනිත් වියදම් ටික අපි නෑ කියලා පැත්තකට කරමු. එහෙම කරොත් මාසයක් හොඳට ෆුල් ටයිම් හොඳටම වැඩ කරගත්තොත් මාසයක් ඇතුළත ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ ඉතින් ඔහොම තමයි මම නිකන් පොඩ්ඩක් කියන්න හිතුණා. ඒක මොකද ගොඩක් කට්ටිය මම දැක්කා iPhone 17 Pro එක රිලීස් වුණාම මේ ඔය දවස් කීයක් එක රටේ දවස් කීයක් ඕක ගන්න වැඩ කරන්න ඕනද කියලා කතා වුණා. ඉතින් ඒක ඇත්තටම ඩිපෙන්ඩන් අපි කරන ජොබ් එක සහ අපේ සැලරි එක මත. නමුත් මම පොඩි අදහසක් දුන්නේ අපි ස්ටුඩන්ට්ස්ලා විදියට ලැට්වියාවට ඇවිල්ලා වැඩ කරද්දී පාර්ට් ටයිම් ජොබ්ස් කරද්දී එයාට කොච්චර කාලයක් යනවද මේක ගන්න. කොහොම කරා ලංකාවට වඩා හොඳයි. ඉතින් ඔය දන්නවා ලංකාවේ ඉතින් ඇත්තටම මේක මාසෙක දෙකකින් ගන්න අමාරුයිනේ. අපි සැලරි කියන්න ඉතුරු කරන්න වේද ලංකාවේ. ඉතින් ඇත්තටම මේ පාර්ට් ටයිම් කෙනෙක්ට උනත් ඇත්තටම මං හිතනවා ටාගට් එකක් ඇතුව වැඩ කරොත් මාස දෙකක් ඇතුළත අනිවාර්යෙන් ගන්න පුළුවන්. වයිට් කොලර් ජොබ් එකක් කරනවා නම් අනිවාර්යෙන් මාසේ පඩියට වඩා අඩු ගාණක් තමයි වියදම් එන්නේ මේ ෆෝන් එක ගන්න. ඉතින් ඕක තමයි කතන්දරේ. ඔච්චරයි. ඉතින් ලොකු දෙයක් නෑ. අද මට ෆෝන් එක ගන්න එක නිකන් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා හිතුණා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ ඉක්මනටම හම්බෙමු. ලැට්වියන් 5 minutes කියලා මගේ අලුත්ම වීඩියෝ සීරීස් එකක් පටන් ගන්න තියෙනවා. ලැට්වියා ගැන විස්තර කතා කරනවා. විනාඩි 5ක් ඇතුළත ලැට්වියාව කියන හැමදේම වීඩියෝ එකකින් එකට පිළිවෙලට එක දිගට එක පෙළට ගේන්න හිතන් ඉන්නවා. ඉතින් ඒවත් ඔයගලන්ට බලන්න පුළුවන්. ඔයාලා ලැට්වියා ගැන විස්තර හොයන කෙනෙක් නම් මෙහෙ එන්න ආසාවෙන් කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝස් ටික බලන්න. ඔයාලට මෙහෙ ගැන හැම දෙයක්ම හැම ඉන්ෆර්මේෂන් එකක්ම කෙටියෙන් විනාඩි 5ක් ඇතුළත පැහැදිලිව සරලව කොටස් වශයෙන් ඒ වීඩියෝ සීරීස් එක යනවා. ඉතින් ඒක බලන්න අනිවාර්යෙන්. channel එක subscribe කරලා තියන්න. මං ඉතින් මගේ channel එකේ මං travel කරන වීඩියෝස් ඒත් එක්කම ලැට්වියා ගැන විස්තර ඒක හැමදේම share කරගන්නවා. ඉතින් මගේ වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. වීඩියෝ එක like කරන්න, comment කරන්න, ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔය ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ අදට. ඊළඟ වීඩියෝ ඉක්මනටම හම්බෙමු. ගිහිල්ලා එන්නම්. හැමෝටම goodbye.